ආයිබෝවන්. ඉතින් අන්න කැන්ඩිසවන් අපි අදාව අලුත්ම විදිහ වීඩයක් කරගෙන. ඉතින් ලක්ෂිත අද අපි මේ අරංගවල තින වීඩියෝ එක ගොඩක් විශේෂ වීඩියෝ එකක්. ඉතින් දැන් දෙසැම්බර් කියනකොට අපි හැමෝ මාස කරන ගොඩක් විශේෂ උත්සවයක්න නත්තල කියලා කියන්නේ. එහෙම නේද? ඔවිසරි. ඉතින් නත්තල කියලා කියන්නේ තෑගි දෙන දේට එහා ගිහිල්ලා සාමය සතුට එකමුතුකම කියනේ හැඟීම් ගොන්නක් කැටි කරගෙන මුළු ලෝකෙම එකමුතු වෙලා සමරන උත්සවයක්. ඉතින් ඒ උත්සවයත් එක්ක අපිට අපි දැනගන්න කැමති දේවල් ගොඩක් තියෙනවා. එහෙම නේද? ඔව්. දැන් අපි දෙන්න විතරක් නෙමෙයි අද මේ කතාවට එකතු වෙන්න අපිත් එක්ක මේ කතා බහට අද ගොඩක් විශේෂ ඒ වගේම ගෞරවනීය චරිතයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එහෙම නේද? ඔවිසරි. ඒ තමයි ගෞරවනීය අරලිය ජයසුන්දර පියතුමා. ආයිබෝවන් කියලා වගේම ගෞරවනීය විදිහට පිළිගන්නවා ඔබතුමාව අපේ වැඩසටහනට. ඉතින් පියතුමනි, දැන් නත්තල කියලා කිව්වහම අපි විතරක් නෙමෙයි වැඩිහිටි ප්‍රජාවගෙනුත් වැඩි පිරිසක් දන්නේ ඇත්තටම මොකද්ද මේ නත්තල කියන්නේ කියලා. මොකද්ද මේ නත්තල කියන එකේ සැබෑ අර්ථය? නත්තල කියන වචනය එන්නේ ලතින් භාෂාවෙන් නතාලිස්. එහෙම නැත්නම් ඉතාලි භාෂාවෙන් නතාලේ, ප්‍රංශ භාෂාවෙන් නොයල් කියන වචන වලින් ඔය හැම එකකම තේරුම තමයි උත්පත්තිය. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් බර්ත්. එතකොට නත්තලේ තියෙන සරලම අර්ථය තමයි උපත කියන අර්ථය. කියන්නේ අපි ඇත්තරම සමාජය ඇතුලේ නත්තල කියන වචනේ ගොඩක් වෙලාවට වැරදි විදිහට වටහා ගන්නේ. ඉතින් අද අපි පියතුමාගෙන් දැනගත්තා මේ නත්තල කියන වචනේ සැබෑ අර්ථය සහ මේ නත්තල කියන වචනේ මොකද්ද තේරුම කියන එක. ඒ වගේම තමයි දැන් මේ නත්තල කියන එකත් එක්ක අපි අපේ ගෙදරට නත්තල එනවා, අපි නත්තල වැළඳ ගන්නවා කියන දේ අපි සංකේතාත්මක කරන්නේ නත්තල් ගහත් එක්ක. මේ නත්තල් ගහ නත්තලත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ නත්තල කියන වචනේ අර්ථය. එතකොට මේ උපතක් ගැන කතා කරනකොට කාගේ උපතද? එතකොට ක්‍රිස්තියානි විශ්වාසයේ තියෙන එක වැදගත් අභිරහසක් තමයි ඉතිහාසයේ එක්තරා දවසකදී ලෝකයේ මේ විශ්වයේ ගමන් මාර්ගය සම්පූර්ණයම වෙනස් කරපු උපතක් මේ ලෝකෙ සිද්ධ වුණා. ඒ උපත තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, එම නැත්නම් නාසරෙත්හි ජේසුස් කියන ඒ බිලිඳාගේ උපත. අද වෙනකොට තහවුරු කරගෙන තියෙනවා ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බවට පත්වෙන පළවෙනි සියවසේදී මේ උපත සිද්ධ වුණයි කියලා. දැන් මේ නත්තල වටා තියෙන හැම සම්ප්‍රදායක්ම, ලක්ෂිත කිව්වාගේ නත්තල් ගහ වෙන්න පුළුවන්, නත්තල් සීය වෙන්න පුළුවන්, හැම සම්ප්‍රදායක්ම ගෙතෙන්නේ ඔන්න ඔය ලෝකයේ මිනිස් ජීවිතවල මාර්ගය වෙනස් කරපු ගැලවීම අත්කරදීපු ඒ උපත සමරන්න. කියන්නේ නත්තල එක්ක ඒ බැඳනේ සැරසිලි ඒ හැම දෙයක්ම අපි නිකන් කරන දෙයක් නෙමෙයි. ඒ දේවල් පිටිපස්සේ ඒ දේවල් එක බැඳිච්ච ලොකු තේරුමක් වගේම ඒ දේවල් ඇයි කරන්න කියන එකට ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ වගේම තමයි පියතුමනි දැන් මම මේ කතාව ආරම්භ කරද්දී කිව්වා මේ නත්තල කියන එකේ තෑගි දෙනවා කියන එකක් තියෙනවා. මේ තෑගි දෙන්නේ අපි ඇයි මේ තෑගි හුවමාරු කරගන්නේ? ඔය නත්තලේ තෑගි හුවමාරු කර ගැනීම නත්තලත් එක්ක බොහොම අද වෙනකොට බොහොම ප්‍රසිද්ධ වෙලා තියෙන මේ නත්තල් සීයත් එක්ක ඈඳෙනවා. නත්තල් සීය එහෙම නැත්නම් සැන්ටා ක්ලෝස් කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 280 දී විතර ජීවත් වෙච්ච බොහොම සිල්වත් රාජගුරු ප්‍රසාදින් වහන්සේ නමක් කතෝලික සභාවේ. එතකොට මේ සාන්ත නිකලස් කියන රදගුරුතුමා සාන්තුවරයා බොහොම දයාබරිත කෙනෙක්. ඔහු උන්වහන්සේ තමන්ගේ සියලු දේවල් විකුණලා දුප්පත් අයට මේ තමන්ගේ ධනය තෑගි විදිහට බෙදලා දුන්නා. ඒ බෙදලා දුන්නේ ඒ දෙවියන්ගේ ත්‍යාගශීලීවන්ත බව පිළිබිඹු කරන්න. මොකද මේ මහෝත්තම ත්‍රිත්වයක දෙවියන් වහන්සේ ක්‍රිස්තු විශ්වාසය අනුව නත්තල් දවසේදී අර මං කිව්ව උපතක් කියලා එකක්. ඒ උපත දවසේදී මාංශගත වුණා. මිනිසත් බව ගත්තා. එතකොට මේ දෙවියන්ගේ තියෙන ත්‍යාගශීලී බව අනුගමනය කරන්න තමයි සාන්ත නිකලස් උන්වහන්සේ ඔය තෑගි බෙදා දීම කියන එකත් එක්ක ආදන්නේ මේ නත්තල. දැන් අද වෙනකොට අපි එක එක්කෙනාට තෑගි දෙන්නේ අන්න ඒ ත්‍යාගශීලී බව, අන්‍ය කේන්ද්‍රීය දයාව පිළිබිඹු කරන්න. මගේ සතුට, මම මිනිසෙක් හැටියට අත්විඳින සතුට මම තවත් කෙනෙක් එක්ක බෙදා ගන්නවා. ඒ සතුට බෙදා ගැනීම තුළින් අපි අතර තියෙන වෛරය, ක්‍රෝධය, අපි අතර තියෙන ඊර්ෂ්‍යාව,
තේරුම් ගැනීමේ තියෙන මද බව නැති වෙලා සාමයෙන් සපිරුණු සමාජයක් ගොඩ නැගෙන. අන්න ඒක නිසා තමයි ඒ අපි තෑග්ගක් දීලා අපේ සතුට අනිත් අයත් එක්ක බෙදා ගන්න ලක්ෂණ. නත්තල් උත්සවය ඇතුළේ ඔය තෑගි බෙදා හදා ගන්නගෙන් කරන්නෙත් සමාජය ඇතුළේ ඉන්න මිනිස්සුන්ගේ එකමුතුකම හදන එක. එහෙම නැතිද? අනිවාර්යයෙන්ම දැන් ඒක අද ලෝකේ ගොඩාක් වැදගත් වෙන්නේ. අද අපි දන්නවා ලෝකේ සමබර නෑනේ. අද ඇති හැකි අය සහ නැති බැරි අය කියලා විශාල පරතරයක් තියෙනවා. එතකොට මේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මේ ලෝකයට ඉපදීම තුළින් හැම කෙනාටම එකම විදිහට මනුෂ්‍යත්වයේ අභිරහස, මනුෂ්‍යත්වයේ වටිනාකම පහදා දුන්නා දුප්පත් පොහොසත් ભેදයකින් තොරව. එතකොට මේ තෑගි බෙදා දීමේ එක්තරා දිගු පියවරක් තමයි මේ ලෝකේ හැමෝම සතුටින්, හැමෝම ලෝකයේ තියෙන සම්පත් ස්වභාව ධර්මය විසින් අපට දායාද කරන ඒ සියලු දේ එක ලෙස භාවිතා කරලා ස්වභාව ධර්මය බලාගෙන ලෝකයේ සාමයෙන් සපිරුණු තැනක් කෙරේවා කියන ප්‍රාර්ථනාව තමයි හැම තෑග්ගක් පිටිපස්සම තියෙන්නේ. ඉතින් ඕක තමයි නත්තලත් එක්ක අපි තෑගි හුමාරු කරගන්න එකේ යටි අර්ථය. එතකට ප්‍රියතමනී දැන් ජේසුස් වහන්සේගේ චරිතයෙන් අපිට ගන්න පුළන් ආදර්ශ ගොඩක් තියෙනනේ. ඒ මොනාද කියලා අපේ මේ බලන් ඉන්න අයටත් එක කියමුක. ජේසුස් වහන්සේ තමාගේ මේ ජීවිතය තමන් ගලීලේ නාසරෙත් නුවර ඒ ගත කරපු ජීවිත කාලයේදී මිනිස්සුන්ට වටහල දුන්නා දෙවියන්ට අනුගත වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියලා. ජේසුස් වහන්සේ මේ ලෝකයට වැඩම කරේ දෙවියන්ගේ මාර්ගය, ශුද්ධ වූ මාර්ගය පෙන්වන්න. එතකොට බොහෝ වෙලාවට ජේසුස් වහන්සේගේ ඉගැන්වීම අපිට සම්බන්ධ වෙන්නේ සුදු බයිබලයේ තියෙනවා ග්‍රන්ථ 4ක් සුවිශේෂය කියලා. ඒ සුවිශේෂවලදී අපිට තේරෙනවා ස්වාමීන් වහන්සේ කියනවා සාධාරණව ජීවත් වෙන්න. දිලිඳුන්ට තමන්ගේ ජීවිතය තුළ විශේෂ ස්ථානයක් දෙන්න, යුක්තිය උදෙසා වැඩ කරන්න, සාමය උදෙසා වැඩ කරන්න. ඔය ඔක්කොගේම අවසාන පණවිඩය තමයි අන්‍ය කේන්ද්‍රීය දයාව. මිනිස්සුන්ට දයාබරිතව, මිනිස්සුන්ට ගෞරවාන්විතව ජීවත් වෙන්න. අන්න ඒක තමයි ක්‍රිස්තු ධර්මයේ තියෙන හරය. ඒක මත තමයි අනිත් හැම දෙයක්ම ආරම්භ වෙන්නේ. ඒ වගේම තමා පියතුමනේ දැන් අපිට ක්‍රිස්තියානි ආගම ඉගෙන ගන්න පුළුවන් මේ බයිබලය හරහා. ඊට අමතරව තව මේ ක්‍රිස්තියානි ආගම ඉගෙන ගන්න ආසයි ගැන අපිත් දැන් මම ගත්තාම මං ගොඩක් ආසයි ක්‍රිස්තියානි ආගමට. ඉතින් කොහොමද මේ ක්‍රිස්තියානි ආගම ඉගෙන ගන්න තියෙන ක්‍රම? අපි ආගමක් ඉගෙන ගන්නවයි කියන්නේ මේ විද්‍යාව, ගණිතය, ඉතිහාසය ඉගෙන ගන්න වගේ දෙයක් නෙවෙයිනේ. එතකොට ආගමික ඥානය ඉගෙන ගන්න පොතක් කියවලා කියන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ආගමක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ මුලින්ම තමන්ගේ හදවතේ ඒ ආගමික ජීවිත ක්‍රමය පිළිබඳව ලොකු පැහැදීමක් තියෙන්න ඕනේ. එතකොට ක්‍රිස්තියානි විශ්වාසයේ තියෙන එක්තරා සුවිශේෂී ලක්ෂණයක් තමයි කිතු දහම කියන එක වැළඳ ගන්න නම් ක්‍රිස්තුස් වහන්සේ වෙත තමන්ගේ ජීවිතය යොමු කරගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට දායාද කරපු මේ මහා සනාතන ධර්මගුණ තමන්ගේ ජීවිතයට අනුසාර කරගන්න ඕනේ. එතකොට ධර්මිෂ්ඨව ජීවත් වෙන කෙනෙක්, සාධාරණව ජීවත් වෙන කෙනෙක්, අවංකව සතුටින් ජීවත් වෙන කෙනෙක් එක විදිහකින් ක්‍රිස්තුානුගාමිකයෙක්. හැබැයි එතනින් එහාට ගිහිල්ලා තමන්ගේ ඒ තියෙන සාධාරණ දිවි පැවැත්ම තවදුරටත් ගැඹුරින් ආගම වටහා ගන්න නම් බයිබලය අනුසාර කර ගැනීම, සභාවේ සම්ප්‍රදාය අනුසාර කර ගැනීම, ඊළඟට අපිව කියන ප්‍රසාද ස්නාපනය ලැබීම, සභාවේ සක්‍රමයෙන් ලබා ගැනීම, ඔය හැම එකක්ම පදනම් වෙන්නේ අර ඉසුරිය අහපු ප්‍රශ්නේ කොහොමද ආගම ඉගෙන ගන්නේ? මුලින්ම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ධාර්මික ජීවිතයට තමන්ගේ ජීවිතය අනුගත කිරීම තුළින් තමයි එතන ඒ ඉගැන්වීම, ඒ ඉගෙනීම ආරම්භ වෙන්නේ. දැන් පියතුමනේ අපේ ලක්ෂිතත් ඇහුවනේ දැන් නත්තල් ගහ ගැන. දැන් මේ නත්තල් ගහ ගැන කතා කරද්දී නත්තල් ගහ වගේම තවත් ගොඩක් සැරසිලි කරනවා අපි. එතකොට ඒ සැරසිලිත් එක්ක කියන්නේ දැන් ක්‍රිස්තියානි ආගමත් එක්ක බැඳෙන සංස්කෘතියක් තියෙනවද? ක්‍රිස්තියානි ආගමත් එක්ක බැඳෙන විශාල සංස්කෘතියක් තියෙනවා. විශේෂයෙන්ම නත්තල වටා ගෙතුණු සංස්කෘතීන් ගොඩක් තියෙනවා. දැන් මම උදාහරණයක් කියන්නකෝ නත්තල් 100. දැන් අපි පාරේ ඇවිදගෙන යනකොට මේ දවස්වල එක එක විදිහේ නත්තල් 100 ඉන්නවා. හැබැයි මං අර ලක්ෂිතට කිව්වා වගේ ඔය නත්තල් 100ගේ ආරම්භය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ ශුදෝ නිකලස් කියන සාන්තෝරයත් එක්ක. එතුමා බොහොම ධාර්මික, බොහොම දානශීලී කෙනෙක්. එතුමා තමන්ගේ වස්තුව අනිත් අයත් එක්ක බෙදාගත්තා. ඊට පස්සේ ටික කාලයකට පස්සේ ඔය සම්ප්‍රදාය මේ විශේෂයෙන්ම මේ නත්තලත් එක්ක ඈඳෙනවා ඔය
ෆාද ක්‍රිස්මස් වගේ නම් පටමැදිලා. හැබැයි මේ අද දකින නත්තල් සීයා, අද අපි දකින්නේ ඔය කඩවලට තියෙන නත්තල් සීයා, ඔය නත්තල් සීයාව ලෝකයට අඳුරලා දෙන්නේ 1930 ගණන් වල ලෝකයේ සුවිශේෂී මේ මොකක්ද කියන්නේ soft drink එකක්, ඒ ආයතනයක් තමයි ඔය තමන්ගේ මේ වෙළඳ දැන්වීමක් හැටියට ඔය නත්තල් සීයාව ලෝකයට අඳුරලා දෙන්නේ. ඉතින් ඉසුරු එතකොට පේනවා ඇති අද වෙනකොට අර දානශීලී ත්‍යාගවන්ත චරිතයක් අද බොහොම වාණිජ චරිතයක් බවට පත් වෙලා. හැබැයි නත්තලේ අරුත ওই වාණිජ චරිතය ඇතුළේ තියෙනවද කියන එක නම් මට ගැටලුවක් තියෙනවා. ඊට අමතරව දැන් ඉසුරු කිව්වනේ නත්තල් ගහ ගැන. ওই නත්තල් ගහ පිළිබඳ සම්ප්‍රදාය ඇත්තටම මේ ක්‍රිස්තියානි නොවන අන්‍ය ආගම්, ග්‍රීක අන්‍ය ආගම් අතරින් බිහි වෙන්නේ ඒ දවස්වල ඔය හිම වැටෙන කාලෙට ගස්වල අතු ඔක්කොම කොළ වැටෙනවනේ. එතකොට බොහොම අප්‍රසන්නයිනේ ඒක. එතකොට ඒ වගේ වෙලාවලදී ඔය සමහර සමාජ තිබ්බා, සමහර ජන කොටස් තිබ්බා, ඒ අය මේ කොළ පාට වලින් පෙන්눔 කරා ජීවිතය. එතකොට ඔක්කොම මැරලා තියෙන තැනක කොළ පාටක් තිබ්බහම මිනිසුන්ට ඒකෙන් ලොකු ධෛර්යයක්, බලාපොරොත්තුවක් තියෙනවා ජීවිතය පිළිබඳව. ඔන්න ඔතන තමයි නත්තල් ගහේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඊළඟට ගවලෙන ගත්තොත් එහෙම නැවත වතාවක් ජේසුස් වහන්සේ උපදින්නේ ගවෝරුවක. මන්දිරයක නෙවෙයි. ලෝකේ ගැලවුම් කරුවානන් ඉපදුන්නේ ගවෝරුවක. ඒක සනිටුහන් කරන්න තමයි 13 වන සියවසේ සුදු අසීසිය ෆ්‍රැන්සිස් කියන සාන්තුවරයා මේ ගව උරුව ගවලෙන හඳුන්වලා දෙන්නේ. ඔය වගේ නත්තලත් එක්ක බැඳුණු මහා සංස්කෘතියක් තියෙනවා අද සමරන. ඔව් ෆාදර්, දැන් ඇත්තටම අපි මේ දේවල් දැනගෙන හිටියේ නෑ. ෆාදර් ගොඩක් දේවල් අපිට කියලා දුන්නා. ඉතින් දැන් ෆාදර් දැන් අපේ බලන් ඉන්න අයටත් ඇහෙන්නම දැන් මේ නත්තලේ ෆාදර් දෙන්න තියෙන පණිවිඩය සහ හරි. දැන් නත්තල කියන්නේ මනුෂ්‍යත්වය. සර්ව බලධාරී දෙවියන් වහන්සේ නත්තල් දවසකදී මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා මිනිස් බව ගත්ත වෙලාවේදී මනුසත් බව එසෙව්ව දේවත්වයට. අද අපි ලෝකයේ දකිනවා මනුසත් බව කෙලෙසන, මනුසත් බව ප්‍රතික්ෂේප කරන බොහෝ ප්‍රවණතාවන්. මම මේ නත්තලේදී හැමෝටම දෙන පණිවිඩය තමයි හොඳ මිනිස්සු වෙන්න. දේවත්වයට ලං වෙච්ච, දේවත්වය ආරෝපණය කරගත්ත මිනිස් හදවත් ඇති කරගන්න. එහෙම කරොත් අපේ ජීවිතය, අපේ ලෝකය, අපේ සමාජය මීට වඩා ධර්මිෂ්ඨ වේවි, යහපත්. ඉතින් පියතුමනි, අද දවසේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේ නත්තල සම්බන්ධව. ඉතින් පියතුමාට ගොඩාක් ස්තුතියි අපිට මේ හැමදේම කියලා දුන්නට. ඒ වගේම අපි වහන් ඉන්න ඔයාලටත් ආරාධනය කරනවා කැන්ඩිසවන් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. ඒ වගේම තමයි ලක්ෂිතවි තව මතක් කරන්න ඕන දෙයක් තමයි අපේ වීඩියෝස් ලයික් කරන්න, ඒ වගේම තමයි අනිත් අයත් එක්කත් බෙදා ගන්න අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.